ඒ වෙලාවේ අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ කලින් බිඳුණු වැව වැඩසටහන කරනකොට මට ළඟට එන්න ආස හිතුණා. සෙනග වට කරගෙන ඔබ වහන්සේව එන්න ඉඩක් තිබුණේ නැහැ. මම බැනර් එක දැකලා පැය 4කට කලින් ආවේ. මට මේ කතාව කියන්න ඕන නිසා. අනේ හාමුදුරනේ මම මගේ දරුවා බඩේ තියාගෙන බඩගෙඩිය එල්ලගෙන මේ රුවන්වැලි සෑ මළුවේ සලපතල මළුවේ ගිනි ගහන අවුවේ 3 වටයක් ඇවිදලා මගේ දරුවා මහ සෑයට බාර කළා. හම්බ වෙලා මාස 6න් මං දරුවව මහ සෑයේ තියලා බාරේ නිදහස් කළා. අද මගේ පුතා ડોක්ටර් කෙනෙක්. මම අන්නතන කෙරවලේ හිඟා කනවා හාමුදුරනේ. මහා සෑයට දරුවෝ බාර කරපු අම්මලා අද ඒ සෑ මළුවේ හිඟා කනවා. සිරි මහ බෝධිර දරුවෝ බාර කරපු අම්මලා අද ඒ මළුවේ හිඟා කනවා. දලඳාවට දරුවෝ බාර කරපු අම්මලා මැද වීදියේ තේ වාහන ඇයි හිඟා කනවා. බුදුන්ට වැඳලා කියන්නම් බලන දකින අහන හැමෝටම අම්මවයි තාත්තවයි කවදාක්වත් මහ පාරේ තියන්න එපා.